ආයිබෝවන් ඔයාලා හැමදෙනාටම. ඉතිං තමන්ගේම ගෙවත්තේ හදාගත්ත කිසිම වසක් විසක් නැති නැවුන් තක්කාලි ගෙඩියක රස බලන්න ඔයාලත් කැමතිද. ගොඩක් දෙනෙක් හිතන්නේ තක්කාලි වගා කරන එක හරිම අමාරු වැඩක් කියලා. හැබැයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා පියවරෙන් පියවර ඉතාමත් පහසුවෙන් නිවැරදි විදියට තක්කාලි වගා කරන්න කොහොමද කියලා. එහෙමනම් අපි වීඩියෝ එකට යමු. සාර්ථක වගාවක රහස තියෙන්නේ හොඳ බීජ තෝරා ගැනීම මත තමයි. ඉතින් ඔයාලට පුළුවන් වෙළඳ පොලේ ගුණාත්මක බීජ මිලදී ගන්න. එහෙමත් නැත්නම් හොඳින් ඉදුණු තක්කාලි ගෙඩියක බීජ වෙන් කරලා පියලා ගන්න පුළුවන්. මේ බීජ තවන් කරගන්න පස් කොම්පෝස් සහ වැලි සමාන ප්‍රමාණයන්ගෙන් අරගෙන තවන් බඳුන සකස් කරගන්න ඕනේ. මේ බඳුනේ තමයි අපි සොයාගත්ත බීජ ටික තවන් කරගන්න ඕන. මේ බීජ තවන් කරලා දින 5ක් 7ක් වගේ යද්දී පුංචි පැල මතුවෙනවා. සති 3-4ක් වගේ යද්දී මේ පුංචි පැල අඟල් 4ක් පමණ උස වෙනවා. එතකොට අපිට මේවා ස්ථිර බඳුන්වල හෝ බිම හිටව ගන්න පුළුවන්. තක්කාලි ගස්වලට හොඳින් හිරු එළිය ඕන වෙනවා. දිනකට අවම වශයෙන් පැය 6කවත් හිරු එළිය ලැබෙන ස්ථානයක් මේ වගාවට තෝරගන්නවා නම් වඩා හොඳයි. ඒ වගේම කාබනික පොහොර හෝ කොම්පෝස්ට් වැඩිපුර මිශ්‍ර කර බුරුල් පසක් තක්කාලි වලට වඩා හිතකරයි. තවත් විශේෂ දෙයක් තමයි පැල හිටවද්දී පැල දෙකක් අතර පරතරය අඩි 1.5-2 වගේ තිබ්බොත් හොඳයි. ඊට හේතුව තමයි රෝගයක් වැළඳුනොත් අපිට පුළුවන් රෝග පැතිරීම පාලනය කරගන්න. ඒ වගේම තක්කාලි වලට නිවැරදිව ජලය සැපයීම අත්‍යවශ්‍ය කාරණයක්. පස වියලි වෙන්න දෙන්න හොඳ නැහැ. ඒ වගේම වතුර වැඩි වෙන්නත් හොඳ නැහැ. වතුර වැඩි වුණාම මුල් කුණු වෙන්න බලනවා. පැල හිටවලා සති 2කට පස්සේ දියර පොහොරක් හෝ කොම්පෝස්ට් දාන්න ඕනේ. විශේෂයෙන්ම මල් පිපෙන කාලයේදී පොටෑසියම් බහුල පොහොරක් ලබා දීමෙන් වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේ කාලෙට කෙසෙල් එළි දියර පොහොර එක තමයි යොදන්නේ. මල් එන කාලේ ගස පාමුල තියෙන අනවශ්‍ය අතු ඉවත් කරන්න ඕන. එතකොට ගසේ තියෙන පෝෂණය සම්පූර්ණයෙන්ම මල් සහ ගෙඩි වලට ලැබෙනවා. මේ ගස් ලොකු වෙද්දී ඒවා බිමට ඇලවෙන්න බලනවා. ඒ නිසා ශක්තිමත් ලී පතුරක් එමත් නැත්නම් වැටමාර ලී ආධාරකයක් යොදාගෙන ගස කෙලින් තබා ගන්න එක වැදගත්. තක්කාලි පැලයක් හිටවලා දින 60ක් 75ක් වගේ යද්දී පළමු අස්වැන්න ලබා ගන්න පුළුවන්. ගෙඩිය හොඳින් රතු පාටට හැරෙනකොට නිලා ගත්තොත් උපරිම රසයක් මේ ගෙඩි වලින් ලබා ගන්න පුළුවන්. මේ ගෙඩි නෙලා ගද්දී අතින් තදින් අදින්නේ නැතුව කුඩා කතුරක් චූටි පිහියක් වගේ භාවිතා කරලා නැට්ටෙන්ම කපා ගන්න. එතකොට ගහට හානි වෙන්නෙත් නැහැ, ගෙඩිය ඉක්මනින් නරක් වෙන්නෙත් නැහැ. එකපාරම හැම ගෙඩියක්ම ඉදෙන්නේ නැහැ. ඉදුණු ගෙඩි ඉක්මනින් නෙලා ගන්න එක වැදගත්. එතකොට ඉතිරි වෙලා තියෙන පොහොට්ටු සහ කුඩා ගෙඩි ලොක් කරගන්න වැඩි ශක්තියක් ලැබෙනවා. අනෙක් භෝගවලට වගේම තක්කාලි වලටත් රෝග හැදෙනවා. කොළ හක්කුලා යාම සහ සුදු මැස්සන්ගේ බලපෑම තක්කාලි වලට නිතරම එන ප්‍රශ්නයක්. මේ සඳහා ඔබට නිවසේදීම සාදාගත හැකි කොහොඹ තෙල් මිශ්‍රණයක් හෝ සබන් වතුර මිශ්‍රණයක් සතියට වරක් ඉහින්න පුළුවන්. මම නම් කොහොඹ ඇට බ්ලෙන්ඩ් කරලා ඒකට වතුර එකතු කරලා ගස්වලට ස්ප්‍රේ කරනවා. අනෙක් කාරණාව තමයි තක්කාලි වගාව අසලින් දාස්පෙතිය මල් හිටවීම තුළින් පසේ සිටින සත්තු වගේම හානිකර කෘමීන් පලවා හරින්න පුළුවන්. අපි මේ වෙනකම්ම කතා කරේ තක්කාලි වගාව සම්බන්ධ සාමාන්‍ය කාරණා. හැබැයි මෙතනින් ඉදිරියට අපි කතා කරන්නේ තක්කාලි වගාව තවත් සාර්ථක කරගන්න පුළුවන්
ටිප්ස් ටිකක්. ඔයාලා මීට කලින් මිරිස් හෝ වම්බටු වගා කරපු බඳුනක හෝ පසක මේ තක්කාලි වගාව සිදු කරනවා නම් ඒ වම්බටු හෝ මිරිස් වගාවේ යම් කිසි රෝගී තත්ත්වයක් තිබ්බනම් මේ තක්කාලි වලට වඩාත් ඉක්මනින් ඒ රෝග බෝ වෙන්න පුළුවන්. ඒ නිසා මිරිස් වම්බටු වගා නොකරපු පසක බඳුනක මේ වගාව සිදු කරන වඩා හොඳයි. ඊළඟ කාරණාව තමයි තක්කාලි කඳේ තියෙනවා කුඩා රෝම වැනි කොටස් වලින් අලුත් මුල් හටගන්නවා. මේවා ගැඹුරට හිටෙව්වහම ගසට ශක්තිමත් මූල පද්ධතියක් ලැබෙනවා. ඒ වගේම පෑවිල්ලට ඔරොත්තු දීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ සරල පියවර ටික අනුගමනය කරලා ඔයාලටත් අදම තක්කාලි වගාවක් ආරම්භ කරන්න පුළුවන්. වීඩියෝ එක ගැන මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වගාතොරතුරු දිගටම දැනගන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අදට මම ඔයාලගෙන් සමුගන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.